E7 visa එක ගහගෙන ඉන්න කොල්ලෝ ගොඩක් දුක් විඳිනවා ඇත්තටම. wife ගෙන්නගෙන වුණත් wife job එකක් කරන්න බෑ. සෑහෙන ලොකු පඩියක් හම්බෙන්නේ නැහැ සමහර කම්පැනි වල. ඉතින් එක විරුද්ධ දෙකක් බලාගෙන ඉන්න ඕනේ. visa එකක් මාරු කරගන්න. F2R වගේ visa එකකින් විතරයි wife job එකක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඉගෙනීම් පැත්තත් බලන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔක්කොම කරගෙන ඔයා ටිකක් ඉස්සරහට අනේක ටිකක් කට්ටක් තියෙනවා. හදිස්සි වෙන්න එපා wife ලා ගෙන්නගෙන 4R කියන visa එක ඇවිල්ලා තියෙනවා. මේවට හදිස්සි වෙන්න එපා. භාෂාව ඉගෙනගෙන E9 එකේ ඉඳගෙන පුළුවන් තරම් අවුරුදු 4ක්වත් 5ක්වත් වැඩ කරන්න. ඒක හදිස්සි වෙන්න එපා. මොකද ඔයගෙන් කොරියාවේ ඉන්න හෙන්ජොන්සලා ඔක්කොලාම බලන්නේ ඔයාලට visa එක ගහලා දීලා එයාලට වාසි වෙන පැත්තට හදාගන්න. ඔයාලගේ සල්ලි කොරියාවටම හම්බ කරලා දෙන එකක් තමයි වෙන්නේ ඇත්තම කතාව. මේ කොරියන් ලයිෆ් එකක් කොරියාවේ ජීවිතයක් ගත කරනවා හැරෙන්න කොරියාවේ ඉඳගෙන Tamanට ලංකාවට කීයක්වත් සල්ලි මුදල් යවන්න විදියක් නැහැ මේ E7 visa එකේ ඉඳගෙන. wife ගෙන්න ගත්තයින් පස්සේ මම මේ කියන්නේ. ඒ නිසා ඔයාලා ටාගට් එකක් හදාගන්න. ඔයාගේ ෆයිනෑන්ෂල් පැත්ත හදාගත්තයින් පස්සේ මම ස්ථාවරත්වයක් හදාගත්තයින් පස්සේ කොරියාවේ මේ දේවල් වලට අත ගහනවා කියලා.